සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඔයට ඉතින් ගේන අලුත්ම වීඩියෝ එකට. ඔන්න ඉතින් අද ඔයාලට අරන් ආවා අලුත්ම සයිට් එකක්. ගේම්ස් ගාලා සල්ලි හොයන කැමති ඔයාලට සුපිරිම සයිට් එකක් තමයි මේක. ඉතින් පාරන සයිට් එකෙන් ප්ලේ කරලා ලොස්ට් වෙලා ඉන්න අයට මතක් කරන්න ඕනි අලුත් සයිට් වලින් try කරලා බලන්න. මොකද සයිට් එක අලුත් වෙන තරමට winning chance දෙනවා වැඩි. ඒ නිසා අනිවාර්යෙන් අලුත් සයිට් එකක් ආවම try කරලා බලන්න. ඉතින් මම අද කියලා දෙන්නේ මේ අලුත්ම සයිට් එක account එකක් හරියටම හදන විදිහ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලට YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න කියලා. වැඩි කතා නැතුව අපි ගිහින් බලමු වීඩියෝ එකට. ඉතින් මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම ඔයාලගේ ඉන්ටර්නෙට් බ්‍රවුසර් එක මම මේ යටින් දාන නම සර්ච් කරගන්න. එතකොට මෙන්න මේ ඉස්සෙල්ලාම එන CB කියලා ලෝගෝ එකක් තියෙන සයිට් එකට යන්න. සයිට් එකට ගියාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්නයි. මේකේ ඔයාලා login registration දෙන්න යන්න එපා. මේකේ පල්ලෙහාටම යන්න. පල්ලෙහාටම යනකොට ඔයාලට පේනවා ඇති Android app download, iOS app download කියලා. මේකෙන් ඔයාලගේ ෆෝන් එකට ගැලපෙන API එක download කරගන්න. Tamanට අදාළ mobile phone වර්ගය දුන්නම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට පෙන්නයි. මේකෙත් පහළින්ම ඔයාලට පේනවා ඇති download කියලා icon එකක් තියෙනවා. එන්නේ download කියන icon එක එකපාරක් touch කරන්න. ඊට පස්සේ මේ එන එකට okay දීලා මෙන්න මේ විදිහට ඔයාලගේ app එක download කරගන්න. ඔන්න app එක download වෙලා ඉවරයි. අපි මෙන්න මේ විදිහට app එක install කරගමු. ඉතින් Chrome එක download කරද්දී මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔයාලා Chrome setting වලට ගිහින් unknown source කියන එක ටික් එකක් දාලා ආයෙත් install කරන්න. එතකොට මෙන්න මේ විදිහට install වෙයි. අපි දැන් මෙන්න මේ විදිහට app එක open කරගමු. open කරාම ඔයාලට මෙන්න මෙහෙම interface එකක් වෙන්නයි. මේකේ login කියලා තමයි තියෙන්නේ. කලින් account එකක් තිබුණා ඔයාලට email password ගහලා log වෙන්න පුළුවන්. අපි කරන්න ඕනේ ඉස්සෙල්ලාම account එක හදාගන්න එක. ඔයාලා පේන ඉතින් පහළ තියෙනවා register කියලා icon එක. මෙන්න මේක touch කරලා අපි අලුත් account එකක් හදාගමු. ඒක touch කරාම මෙන්න මේ විදිහට option හතරක් පෙන්නයි. one click by phone, by email, social media කියලා. ඔයාලට මේකෙන් ලේසිම එක තමයි one click කියන්නේ. එහෙනම් අපි one click කියන එකෙන් account එකක් හදාගමු. one click එක touch කරාම මෙන්න මේ වගේ okay. country Sri Lanka, currency LKR. ඊට පස්සේ bonus එක තෝරන්න තියෙනවා. ඒක ඔයාලා කැමති එකට දාගන්න. ඊට පස්සේ මේ පහලින් තියෙන promo code කියලා. මේ promo code කියන තරට YTech කියලා සම්පූර්ණ capital ලකුරෙන් type කරන්න. YTech promo code use කරලා ඔයාලට ඔයාලගේ පළවෙනි deposit එක double වෙනවා. ඊට පස්සේ පහලින් තියෙනවා tick එකක් දාන්න I am over 18 years old කියලා. ඉතින් ඔයගොල්ලෝ අවශ්‍ය 18ට වැඩි කියලා මෙතෙන්ට tick එකක් දාලා register කියන එක press කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට confirmation කරන්න පොඩි pictures ටිකක් දෙයි. ඒක හරියට තෝරලා දෙන්න. ඊට පස්සේ ඔයාලට successful කියලා මෙන්න මේ වගේ message එකක් එනවා. මේක ඔයාලගේ account එකේ username සහ password අපිට පෙන්නලා තියෙනවා. මේක ඔයාලා ලියා ගන්න හෝ keyboard එකට copy කරගෙන තියාගන්න. මොකද අපි app එකෙන් log out වුණොත් ආයෙ log වෙන්න මේ username එක සහ password එක ඕනි. ඉතින් අපි එතෙන් copy කරගත්ත username සහ password දීලා මෙතනින් දැන් login වෙමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ අලුත්ම app එකේ interface එක පෙන්වන්නේ. ඉතින් අපිට දැන් කරන්න තියෙන්නේ මේකේ settings හදාගන්න එක. deposit කරන්න withdraw කරන්න අනිවාර්යෙන් මේකේ settings හදලා ඉන්න ඕනි. ඒ නිසා අපි දැන් settings ටික හදාගමු. ඔයාලට මෙතන දකුණු පැත්තේ පහළින් පේන විදිහට menu කියලා icon එකක් තියෙනවා. මේ menu කියන එක වර touch කරන්න. ඊට පස්සේ එන interface එකේ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ තියෙන settings icon එක. ඒ settings icon එකත් මෙන්න මේ විදිහට එකපාරක් click කරගන්න. එතකොට ඔයාලට list එකක් එයි. ඒ list එකේ හතර වෙනියට තියෙන security settings කියලා. ඒක profile is not protected කියලා දෙනවා ඔයාලට පේනවා ඇති. අපි දැන් මේ security එක හදාගන්න තමයි යන්නේ. අපි මෙන්න මේ විදිහට security settings වල ඇතුළට යමු. ඉතින් මෙන්න මේ විදිහට option 6ක් අපිට පෙන්නනවා. මේ password එකට tick එකක් වැටලා තියෙනවා. අපි password එක අලුතෙන් දාපු නිසා. අපි ඉස්සෙල්ලාම phone number කියන එක මේක link කරගමු. ඔයාලා මෙන්න මෙතන ඔයාලගේ වැඩ කරන phone එකේ තියෙන phone number එකක් ලබා දෙන්න. එතකොට ඔයාලගේ number එකට code එකක් send කරන්න තියලා හයි ඔයාලා මෙතන send code කියන එක touch කරලා එන code එක මෙන්න මෙතනට ලබා දෙන්න. phone number කියන එක activate වුණා. ඉතින් ඊළඟට තියෙන security question කියලා එක. අපි security question එකත් මෙන්න මේ විදිහට තෝරගන්න යමු. ඉතින් password මතක කරලා account recovery කරන එකටම මේක ගොඩක් වැදගත්. ඒ නිසා ඔයාලා මතක හිටින ප්‍රශ්නයක් තෝරාගෙන මතක හිටින උත්තරයක් ඒකට දෙන්න. මම දෙන්නම් මගේ favorite team කියන එකට ශ්‍රී ලංකා කියලා. ඒකත් හරි. ඊට පස්සේ තියෙනවා two factor authentication කියලා. අපි මේක තුලත් ගිහින් බලමු. ඒක touch කරාම මෙන්න මේ option දෙකක් එයි. Opal Google Authenticator show QR code කියලා. ඉතින් මෙතනදි මතක් කරගන්න ඕනේ ඔයාලා Play Store එකකින් හරි App Store එකකින් හරි Google Authenticator කියන app එක අරන් ඉන්න ඕනේ. මේ Open Google Authenticator කියන එක touch කරාම ඔයාව ඔටෝම මේ app එකට අරන් යයි.
ඉතින් ඒ ඇප් එකට අරන් ගිහින් ඔයාලට කෝඩ් එකක් ජෙනරේට් කරලා දෙයි. ඒ කෝඩ් එක තමයි මෙතන ටයිප් කරන්න ඕනේ. ඉතින් එතනදී ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ මේ කෝඩ් එක තප්පර 20ක් 30ක් වගේ ඇතුළත මාරු වෙනවා. ඒ නිසා කෝඩ් එක මාරු වෙනකන් ඉඳලා ඒක ඉක්මනට අරන් ආවිල්ලා මෙතෙන්ට පේස්ට් කරන්න. නැත්නම් ඔයාලා කෝඩ් එක ගහන වෙලාවට වැරදි කියලා වැටෙයි. කෝඩ් එක ඉක්මනට අරන් ආවිල්ලා මෙතෙන්ට පේස්ට් කරන්න. ඒක කන්ෆර්ම් කරාම ආයෙත් නම්බර් එකට මැසේජ් එකක් වන්නද කියලා ආයෙ ඒකත් send code දීලා මෙතෙන්ට කෝඩ් එක ටයිප් කරගන්න. ඔන්න two factor authentication කියන එකත් enable කරගත්තා. අපි දැන් යමු personal profile කියන එකට. ඇත්තට මේකේ තියෙන ඔයාලගේ පෞද්ගලික විස්තර ඇතුළත් කරන්න. මේක ඔයාලා surname, first name, place of birth ඒ වගේ ඔයාලා විස්තර ටිකක් මෙතන දෙන්න. මෙතන ඔක්කොම fill කරන්න ඕනේ කියලා නැහැ. විශේෂ විස්තර ටිකක් විතරක් දෙන්න. ඉතින් පහලින් ඔයාලට පේනවා තියෙනවා document type කියලා. මේක ඔයාලගේ national ID card එක සහ නම්බර් එක දෙන්න. මෙතනින් ඇත්ත විස්තර දෙන්න බය වෙන්න එපා. මේව කාටවත් එළියට යන්නේ නැහැ. ඒ නිසා ඔයාලගේ ඇත්ත විස්තර එතෙන්ට ලබා දීලා මෙන්න මෙතන save කියන එක ටච් කරන්න. ඔන්න දැන් personal profile කියන එකටත් ටික් එකක් වටුණා. ඊට පස්සේ පහලින්ම තියෙනවා prevent login via email කියලා. ඒක ටික් එක මෙන්න මේ විදියට දාගන්න. දැන් ඔයාලට පේනවා ඇති profile is fully protected කියලා වැටලා මේ ටික් හයම කොළ පාට වෙලා තියෙනවා. දැන් අපේ security settings සාර්ථකව හදාගෙන ඉවරයි. අපි දැන් මෙන්න මේ විදියට මේකෙන් බැක් වෙමු. ඉතින් ඔයාලට මේක ඩිපොසිට් කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. IPI UPI සම්පත් විශ්ව වගේම බැංක් ට්‍රාන්ස්ෆර් එකකින් උනත් මේකට ඩිපොසිට් කරන්න පුළුවන්. ඔයාලා IPI එකෙන් ඩිපොසිට් එකක් දානවා නම් මම මේ උඩින් දාන කාඩ් එකෙන් ගිහින් ඔයාලට පුළුවන් හරියට විනාඩියෙන් IPI ඩිපොසිට් එකක් දාගන්න හැටි බලන්න. මේකේ තියෙන ගේම්ස් වල tricks and tips මම ඉස්සරහට අරන් එනවා. ඔයාලා අනිවාර්යෙන් account එකක් හදලා ඩිපොසිට් කරලා තියාගන්න. වින් කරන ක්‍රම මම ඔයාලට අරන් එන්නම්. අනිවාර්යෙන් Whitech YouTube channel එකත් subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. උදේට එන වීඩියෝ ඉවර කරනවා. ඔයාලා හැමෝටම ජය වේවා.